ඉතින් අපි හැමෝටම කාර්යබහුල දවස් තියෙනවා. ඒත් සමහර වෙලාවට අපිට ඕන වෙන දේවල් ටික අරගෙන ටිකක් එළියට ගිහින් අපි වෙනුවෙන්ම වෙලාවක් ගන්න එක වැදගත්. ඉතින් අද මම යන්නේ පිටකොටුවේ. ඉතින් අද වීඩියෝ එකේ තියෙන්නේ දෙවෙනි හරස් වීදියට ගිහින් මම මට අවශ්‍ය දේවල් ටිකක් අරගෙන ටිකක් ඇවිදලා අද දවසේ එන්ජොයි කරන විදිය. ඉතින් ඔයාලත් මාත් එක්ක එන්න. ඉතින් මට මුලින්ම කියන්න තියෙන්නේ ගෑනු ළමයි වුණාට පස්සේ ගොඩක් දේවල් අවශ්‍ය වෙනවනේ. ඉතින් ඒ වගේ දේ පොඩි දේවල් ටිකක් ගන්න තමයි මම අද පිටකොටුවට යන්නේ. ඉතින් ඇත්තටම පිටකොටුව ගැන කිව්වොත් පිටකොටුවේ අපිට ගිහිල්ලා ගන්න අවශ්‍ය දේවලුත් තියෙනවා, අනවශ්‍ය දේවලුත් තියෙනවා. ඉතින් අපි ඕන තෝරලා බේරලා අපිට අවශ්‍යද මේවායේ ක්වොලිටි එක කොහොමද කියලා බලලා ගන්න. ඉතින් පිටකොටුව කියන්නේ මිනිස්සු කියනවනේ පිටකොටුවේ බඩුව එච්චර හරි නෑ එහෙම කියලා. ඇත්තටම එහෙම තැනක් නැහැ. මොකද මේ ගොඩක් වෙලාවට අපි කඩවල් වලින් ගිහින් ගන්න දේවලුත් එතන හොඳ අයිටම්ස් උත් බලලා ගන්න පුළුවන්. ඉතින් අපි අර තෝරලා බේරලා ගන්න විදිය අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. ඉතින් මේ තියෙන මහකුඹුර හයිවේ බස් ස්ටෑන්ඩ් එක. මම එතනට ගිහිල්ලා බස් එකේ තමයි යන්නේ. මම යන්නේ මෙට්‍රෝ බස් එකක. මොකද ඇත්තටම පික්මි එකක් දාගෙන යනවට වඩා මේ හරිම පහසුවෙන් මේ මෙට්‍රෝ බස් එක ගියාට පස්සේ අපිට ඇත්තටම රුපියල් 250යි වෙන්නේ බස් එකේ මහකුඹුරේ ඉඳන් පිටකොටුවට. ඇත්තටම ඉතින් මේක මම ෆස්ට් ටයිම් තමයි මෙහෙම මෙට්‍රෝ බස් එකක යන්නේ නම් ඒකත් ඉතින් වෙනස් අත්දැකීමක්. ඔයාලත් ගිහින් බලන්න. ඉතින් ඇත්තටම මේ පිටකොටුව කියන්නේ හැම දෙයක්ම හොයාගන්න පුළුවන් තැනක්. හොඳ මිලකට විවිධ දේවල් එක තැනකින් ගන්න පුළුවන් නිසා ගොඩක් අය එන තැනක්. අද මාත් ඉතින් මට අවශ්‍ය දේවල් කිහිපයක් තියෙනවා. ඉතින් බලමු ඒව හොයාගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ විදියට බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා චූටි වීදි දිගේ යන්න තමයි තියෙන්නේ. ඉතින් මේ යන තැන්වල නම් ඇඳුම් ගොඩක් තියෙනවා. මම ඇත්තටම දන්නේ මේ වගේ ක්වොලිටි එක කොහොමද කියලා. මොකද මෙතන කොච්චර ඇඳුම් තිබුණත් ෆිට ඔන් කරලා බලලා ගන්න බෑ. ඉතින් ඒක නිසා තමයි මේ ප්‍රශ්නේ. ඒක නිසා ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ ඇත්තටම මේ වගේ තැන් වලින් ඇඳුම් ගන්න කියලා Tamanට අඳින්න. ඉතින් ඔය ෂොප් කරන අයට නම් ප්‍රශ්නයක් නැහැ. බලලා ඉතින් ගන්න පුළුවන්. මොකද මෙහෙන් ගොඩක් අඩුවට ගන්න තියෙන නිසා ඔයාලටත් ඉතින් ඔයාලගේ ෂොප් එකකට අඩුවට දාලා සේල් එක කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ පාර දෙපැත්තේ පුංචි කඩ ගොඩක් තියෙනවා. හැමදේම ඉතින් ගොඩාක් අඩුවට තියෙනවා. සාමාන්‍යයෙන් ෂොප් එකක තියනවට වඩා ගොඩාක් අඩුවට තමයි මේ වගේ තැන්වල තියෙන්නේ. ඉතින් අර ක්වොලිටි එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒකත් හොඳ දේවලුත් තියෙනවා. ඉතින් පොඩ්ඩක් තියෙනවා එක දේවල් බලලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට බෙල්ට් එහෙම මෙන්න මෙතන තියෙනවා රුපියල් 300 350 250 ඒ විදිහට. මෙන්න මේ වගේ පුංචි බෑන්ගල්ස් තියෙනවා රුපියල් 100ට. ආයේ මෙතන ෂූස් එහෙම තියෙනවා 1000 ඉඳගෙන තියෙනවා. ඉතින් මේ වගේ සාමාන්‍යයෙන් මං හිතන්නේ මේ 950ට තියෙන ස්ලිපර්ස් ෂොප් එකක රුපියල් 1500ක්වත් වෙනවා ඇති. මේ වගේ බෑග්ස් නම් තියෙනවා. ඇත්තටම මේ බෑග් වල නම් ඇත්තටම ක්වොලිටි එක හොඳයි. ඒ වගේම ඉතින් ගානත් අඩුයි. හැබැයි එතන ගණන් වැඩි දේවලුත් තියෙනවා. කියන්නේ රුපියල් 1500 ඉඳගෙන 4500 වගේ වෙනකන් එතන බෑග්ස් එහෙම තියෙනවා. මෙන්න මේ වගේ පිහියෙම හරිම අඩුයි. මේ බොටල්ස් එහෙම රුපියල් 400 ඉඳගෙන තියෙනවා. පුංචි ඇගේ සෙල්ලම් බඩු තියෙනවා රුපියල් 100 ඉඳගෙන. මෙන්න මේ විදිහට JBL එතකොට ඉලෙක්ට්‍රික් අයිටම්ස් එහෙම මේ පාර දිගේම තියෙනවා. හැබැයි ඉතින් මං ඇත්තටම ක්වොලිටි එක නම් කොහොමද කියන දන්නේ නැහැ. මොකද මේවා වහින වෙලාවටත් ඉටි කොලයක් දාලා වහනවා. ඒ වුණාට ඉතින් වතුර එහෙම යනවා ඇති. හැබැයි මෙන්න මේ වගේ බෑග්ස් වල නම් ක්වොලිටි එක ප්‍රශ්නයක් නැහැ. ගානත් ගොඩක් අඩුයි. ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට බොටම්ස්, හෑන්ඩ් බෑග් ගොඩාක් දේවල් පාරේ තියෙනවා මේ විදිහට. ඉතින් පිටකොටුව කියන්නේ හැම දෙයක්ම හොයා ගන්න පුළුවන්.
ඉක්මනටම අඩුවටම බලලා තමයි ඉතින් හැමදේම ගන්න ඕන. ඉතින් මෙන්න මේ මෙතන තියෙන හැම අයිටම් එකක්ම 100ට 4ක් හම්බෙනවා. ඉතින් මම මේ මුලින්ම යන්නේ මගේ බඩු ටික ගන්න දෙවනි හරස් වීදියට. දෙවනි හරස් වීදියට යන ඕන කෙනෙක්ට ඉතින් ගොඩාක් දේවල් ගන්න පුළුවන්. හැම දෙයක්ම වගේ තියෙනවා. ඉතින් මේ තියෙන්නේ වොච්. මෙතන වොච් තියෙනවා රුපියල් 500 ඉඳලා. හැබැයි ඉතින් ඇත්තටම ක්වොලිටි එක ගැන නම් දන්නේ නැහැ. හැබැයි මේවා අරගෙන ටික කාලයක් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ ගන්න ගානට ඒවා පාඩුවක් නැහැ. මෙහෙම පුංචි අයගේ සෙල්ලම් බඩු තියෙනවා. ඒවත් රුපියල් 100 ඉඳගෙන මෙතන තියෙනවා. ගොඩක් අඩු ඒවත් තියෙනවා. හැබැයි මෙතන මේ සමහර දේවල් ඉතින් 500 ඉඳගෙන තමා තියෙන්නේ. ගොඩක්ම මට සමහර වෙලාවට හිතෙනවා ඒ 500ට ඒ වගේ ලොකු ක්වොලිටි එකක් නැහැ කියලා. ඉතින් මෙන්න මේ වගේ තැන්වල තියෙනවා රුපියල් 100 ඉඳලා පුංචි ගෑනු ළමයි ආස දේවල්. ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලා බිස්නස් එකක් කරන කෙනෙක්ට උනත් අඩුවට ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ shops තියෙනවා. මේ shop වල නම් එළිය අර තියෙන පාරායිනේ තියෙන කඩවල් වලට වඩා ටිකක් ගණන් වැඩි. හැබැයි එළියේ තියෙන ඒවත් ඒ වගේම හොඳ ක්වොලිටි එකකට තියෙනවා බෑග් නම්. මෙන්න මෙතන තියෙන මේ හැම එකක්ම රුපියල් 30යි වෙන්නේ. හැඳි තියෙනවා, ගෑරොප්පු තියෙනවා. එතකොට මේ වගේ පුංචි දේවල් තියෙනවා. ඉතින් හැමදේම එකක් රුපියල් 30යි. හැබැයි ක්වොලිටි එක නම් පොඩ්ඩක් අඩුයි. මෙන්න මේ වගේ ගෙවල් වලට අවශ්‍ය කරන දේවල්, වාහන වලට අවශ්‍ය කරන දේවල් ගොඩක් තියෙනවා. මෙන්න මේ ටූල් සෙට් එක උනේ රුපියල් 2000ක් විතරයි. මේ විදිහට ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඇත්තටම මං ගන්නාපු ආවෙනම් වෙන කඩවල් වගේකට මේ යන ගමන් පාර දෙපැත්තේ තියෙන ඒවා තමයි ඔයාලට පෙන්නන්නේ. මේ විදිහට ඉතින් ගොඩාක් ඉලෙක්ට්‍රික් අයිටම්ස් ගොඩක් තියෙනවා. මෙන්න මේ පුංචි ෆෑන් එහෙම රුපියල් 1000 ඉඳගෙන තියෙනවා. ඒවා නම් ඉතින් නෝමල් යූස් කරන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙන්න මෙතනට යනකොට නම් ඇත්තටම පිස්සු හැදෙනවා. මං කලින් මෙතනින් බඩු අරගෙන තියෙනවා ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි හැමදාම මේවා පාවිච්චි කරන්නෙත් නැහැනේ. ඒ කියන්නේ මෙතන මේ ලොකු අඩුවකුත් නැහැ ප්‍රයිස් එකේ. හැබැයි තියෙන බඩු හොඳ ක්වොලිටි එකකින් තියෙනවා. ඉතින් ඔය වෙඩින් වලට මොනවා හරි ෆන්ක්ෂන් වලට යනවා නම් මෙතනින් පුංචි කරාබු වර්ග, මාල වර්ග මේ වගේ තෝඩු එහෙම ගන්න පුළුවන්. ලොකු ගණන් වල රීසනබල් ප්‍රයිස් එකකුත් නැහැ. ඉතින් shops වල තියෙන ප්‍රයිස් වගේම තමයි මෙතනත් යන්නේ. හැබැයි ඉතින් මේ ගානට ගත්ත කියලා ප්‍රශ්නයක් නැහැ. බඩු වල ක්වොලිටි එක හොඳයි. ඉතින් මේ විදිහට ඉස්සරහට යනකොට ඕන තරම් කඩ තියෙනවා. ඒවට ගිහින් ඔයාලට බලන්නත් පුළුවන්. මේ වගේ පාරායින් වල තියෙන බඩු බලලා ගන්නත් පුළුවන්. මෙතන නම් ෂූස් තිබුණා රුපියල් 3000 ඉඳලා. ඉතින් 3000ට ඒ වගේ එකක් ගන්න එක ලොකු පාඩුවක් නැහැ. ඉතින් මේ විදිහට ෆෝන් වලට දාන බෑග් කවර් තියෙනවා. මේවා නම් රුපියල් 800 ඉඳලා වගේ තමයි තියෙන්නේ. නෝමල් කඩවල් වලත් ඉතින් ඒ ප්‍රයිස් වලටම තියෙනවා. සන්ග්ලාසස් එක වර්ගයේව තියෙනවා. ඉතින් ලොකු ක්වොලිටි එකක් නැති වුණාට මෙතන තියෙන ප්‍රයිස් එකට ගත්ත කියලා පාඩුවක් නැහැ. ඉතින් මේ විදිහට කොස්මෙටික්ස් අයිටම්ස් උත් තියෙනවා. මම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ මෙතන පාරායින් වල තියෙන ඒවා ගන්න කියලා. මොකද ගොඩක් ඒවා ෆේක්. ඉතින් මේ විදිහට ස්ලිපර්ස් එහෙම තියෙනවා. ඇත්තටම ඉතින් මේ ප්‍රයිස් වලට මේවා ගන්න එක ඉතින් මම නම් හිතන විදිහට පාඩුවක් නැහැ. ලොකු ක්වොලිටි එකකුත් නැහැ. ඉතින් මේ වගේ බලලා අපිට යූස් කරන්න ගන්න පුළුවන්. ඉතින් මේ වගේ shops වල නම් තියෙනවා. ඉතින් සමහර වෙලාවට මේ ඉස්සරහා තියෙන shops වල තියෙන ඒවම තමා අර ඉස්සරහා පාරායින් වල දාගෙන විකුණන්නේ. එතකොට ඉතින් අර අපි තෝරන විදිය අනුව තමා ඉතින් හැමදේම මේ විදිහට ඉලෙක්ට්‍රික් අයිටම්ස් එහෙම මේ පාරායිනේ තියෙනවා. මම නම් ඇත්තටම ඔයාලට රෙකමන්ඩ් කරන්න හැම ගන්න කියලා. මොකද මේ එයාලා සමහර වෙලාවට පෙන්නුවත් අපි ආයේ ගිහින් බලනකොට ගෙදර ගිහින් බලනකොට වෙන දේවල් ඒ කියන්නේ
වැඩ කරන්නේ නැතිව යනවා මේ විදියට. මේ ෂූස් එහෙම නම් තියෙන ඒවා ඇත්තටම ප්‍රශ්නයක් නෑ, පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය රුපියල් 2500 3000 විතර නෝමල් දෙකක් ගන්න පුළුවන්. බ්‍රෑන්ඩඩ් නෙවෙයි. ඕවා ඉතින් නෝමල් යූස් කරන්න ජොගින් යන අයට එහෙම ඉතින් හොඳයි. ඉතින් මේ විදිහට සොක්ස් එහෙම තියෙන රුපියල් 150ට. ඉතින් ඔයාලට ආවොතින් බලලා ගන්න පුළුවන්. හරිම අඩුවට ටවල්ස්, බෙඩ්ෂීට් 1300ට ඒ වගේ තියෙනවා. ඉතින් පර්ෆියුම්ස් එහෙම තියෙනවා 3500යි. ඒ වගේ ඉතින් බලලා ගන්න ඕනේ දේවල්. ඉතින් ඔයාලට මේ දෙවනි හරස් වීදියේ අන්ඩර්ග්‍රවුන්ඩ් තියෙනවා 174, 194, 187 ඒ වගේ අන්ඩර්ග්‍රවුන්ඩ් වලට ගිහිල්ලා කොස්මෙටික්ස් අයිටම්ස්, සැලොන් අයිටම්ස් එහෙම ගන්නව නම් ගන්න පුළුවන්. අද මම නම් එතනට ගියේ නැහැ. මොකද මම වෙන දේවල් වගේක් තමා ගන්න ගියේ. ඉතින් මම යන ගමන් මේ විදිහට වීඩියෝ කරගෙන ගියා. ඇත්තටම මේ දවස්වල නම් යන්න එපා. මොකද මේ දවස්වල ටිකක් වහිනවනේ. වහින්න නැති දවසක් බලලා යන්න. වහින දවසට ඇත්තටම මෙහෙම බලන්න බෑ. මෙයාලා ඉක්මනට ඉටිකොල දාලා වහ ගන්නවා. එතකොට අපිට තියෙන්නේ මොනවද කියලාත් බලන්න බෑ. මේ විදිහට ඉතින් පාර අයින් වල නයිට් ඩ්‍රෙස්, එතකොට සොක්ස්, රේන්ද වර්ග එහෙම දාලා තියෙනවා. මේ වගේ එක එක තැන්වල රෙදි කඩවල් එහෙමත් තියෙනවා. ඉතින් ඒ වගේන් හෝල්සේල් ගන්නවා නම් ඔයාලට ගොඩාක් අඩුවට ගන්න පුළුවන්. බැක් කවර් නම් ඇත්තටම මේ ලොකු ලාභයක් නැහැ. ඉස්සර නම් ඇත්තටම මම ගොඩක් ගන්නවා මේ පිටකොටුවේ ආවට පස්සේ. දැන් මෙහෙම අරගෙන වැඩක් නැහැ. මොකද මේ shops වල තියෙන price එකම තමයි ඉතින් මේ වගේ තියෙන්නේ. මෙන්න මේ වගේ bottles එහෙම ගොඩාක් අඩුවට තියෙනවා. රුපියල් 300 ඉඳගෙන මෙතන bottles තියෙනවා. බලලා ගන්න පුළුවන්. ඉතින් ගෑනු ළමයි ආස ලස්සන ඉතින් සුකුරුත්තන් දේවල් ගොඩක් තියෙනවා මෙතන. ඉතින් මේ ලස්සන බෑග් කවර් තියෙනවා. හැබැයි එක එක වර්ගයේ කියන්නේ හැම ෆෝන් එකකටම හරියන ලස්සන ඒවා තියෙනවා. ඉතින් ඔයාලට ආවොතින් බලලා ගන්න පුළුවන්. ලොකු ලාභයක් නැහැ. ඉතින් අර හැමදේම එකම තැනකින් බලලා ගන්න පුළුවන්. මේ ඉතින් යනකොට එකපාරටම වහින්න ගත්තා. එතකොට ඉතින් කඩවල් ඉක්මනට මෙයාලා වහනවා. එතකොට ඉතින් අපිට ඇත්තටම යන ගමන් බලාගෙන යන්නත් බෑ මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. ඉතින් මං ඔයාලට ඉලෙක්ට්‍රික් අයිටම් මේ පාර අයින තැන් වලින් ගන්න එපා කියලා කියන්නේ. වහින වෙලාවට ඉතින් ප්‍රශ්න. ඉතින් ඔන්න මං ආවේ මේ ෂොප් එකට මගේ බඩු වගේක් ගන්න. මං ඉතින් ඇවිල්ලා ඒ බඩු ටික අරගත්තා. ඒ ටික ඉතින් මේ විදිහට අරගෙන මං ආයේ ගියා. ඉතින් මේ වගේ හොඳ shops තියෙනවා මේ වගේ තැන්වල. මේ වගේ ඉතින් චුටි ලස්සන බෑග් තිබුණා මේ ගෝනි වලින් මහලා තියෙන. ආයේ දෙවනි හරස් වීදියේ ඉස්සරහටම යනකොට මේ විදිහේ ලස්සන ඉතින් කැන ළමයි ආස කරන විදිහේ දේවල් ගොඩක් තියෙනවා. මං ඉතින් ජූස් එකකුත් බීලා ඇත්තටම වෙන මොනවත් පිටකොටු ගියට පස්සේ මං කන්නේ බොන්නේ නැහැ. ඉතින් මේ විදිහට මගේ දවස ඉවර වුණා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඉතින් අපි පළවෙනි හරස් වීදියේ තියෙන මොනවද කියලා. ඉතින් මාව subscribe කරලා නැත්නම් හැමෝම subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. bye bye.